Kian? Kian? Kian apa ini Devani Daksa? Anena wilde beast la set එකම වෙනවා දිගට. beauty. අද අපේ මසයි මාරා සෆාරිකේ දෙවන දවසේ දෙන්න පිටත් වුණා සත්තු බලන්න. මේ දැන් අපිට පේනවා විතර දෙච්ච ගමන් wilde beast ලා සෑහෙන ප්‍රමාණයක් සීබ්‍රලා එතකොට ජිරාෆ්ලා ඒ හරි සෑහෙන ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. පොඩි එකකින් ඉස්සර මෙතන ඉන්න තව ගොඩක් ඉන්නවා. Baboons. මෙතන මේ පේන්නේ බැබුන්ලා විශාල ගණනක් පාරමාරු වෙනවා. මේ පේන්නේ ක්‍රවුන් ක්‍රේන් කියන අයියත් අපි දැක්කා. මේ ඉන්නේ තොම්සන් ගසෙල් කියන මුව වගේට අයිති ජාතිය. මේගොල්ලෝ ඉන්නේ රංචු පිටේ. සෑහෙන ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වුණා මසයි මාරා සෆාරි වලදී. හැම දවසෙම වගේ මේගොල්ලෝ ඉන්නවා. තොම්සන් ගසෙල් සාමාන්‍යයෙන් පොඩි. ඒ අතර මෙතන මේ ලොකු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ග්‍රෑන්ඩ් ගසෙල් කියලා. එකම මම හිතන එකම ෆැමිලි එකේ ඒ වුණාට විශේෂ දෙකක්. තොම්සන් ගසෙල්ගේ අර බඩ මැද්දෙන් තියෙන කළු පාට මේකක්. ඒ වුණා ග්‍රෑන්ඩ් ගසෙල්ගේ ඒක සුදු පාටයි. ඒ කළු පාට ඉරක් පේන්නේ නැහැ. දැන් මේ අපි යන්නේ සිංහයෝ ඉන්න කියලා ආරංචියක් ආපු හින්දා ඒ ගැන සිංහයෝ බලන්න. බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද බලන්න පුළුවන් කියලා. සිංහයෝ ඉන්නවද නැද්ද කියලා. මෙතන ළඟට වාහන ගොඩක් සිංහයෝ ටික වට කරගෙන හිටියේ. මෙතන සිංහයෝ 10ක් විතර අපිට බලා ගන්න පුළුවන් වුණා. මේගොල්ලෝ මුලදී හිටියේ මේ ළඟ තියෙන ගල් තලාවේ අවුව තැප. ඒ වුණාට ටිකෙන් ටික රස්නේ වැඩි වෙනකොට ඒ ළඟ තියෙන පස් කන්දක් උඩට ගියා ගස් වලින් වට වෙච්ච. ඒ වන්නට. එතන ගොඩක් හිටියේ සිංහ දේනුව. ටික ටික රස්නේ වැඩි වෙනකොට මේගොල්ලෝ මේ ගල්තලාවෙන් අයින් වෙලා මේ ළඟ තියෙන තනකොළ වැවිච්ච පොඩි කඳු ගැටයක් උඩට නැග්ගා. අනිත් එක තමයි මේගොල්ලන්ට මේ වාහන හරි පුරුදුයි. ඒගොල්ලන් කිසිම කලබලයක් නැතුව ඉන්න කොච්චර ළඟට වාහන ගියත්. දවල් කාලේ මේගොල්ලෝ වැඩිපුර කරන්නේ නිදා ගන්න එක. තමයි මේ වගේ පත බෑවිලා. රැයට තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාට හන්ට් කරන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාට ඇක්ටිව් වෙන්නේ රාත්‍රී කාලේ.
තාම එක්කෙනෙක් ඉන්නවා ගල් තලා උඩට වෙලා අවුව තැප තැප. තව ටිකකින් මෙයත් අත්තන්ට යයි අවුව රස්නේ වැඩි වෙනකොට. සිංහයන් කියන්නේ විශාල පූස් පවුලේ සතුන් අතරින් වඩාත්ම සමාජශීලී සතුන් කොට්ටාසයක්. සාමාන්‍යයෙන් සිංහ පවුලක සමාජිකින් 5 ඉඳලා 15ක් දක්වා ඉන්න පුළුවන්. සමහර වෙලාවට මේක 30 දක්වා වැඩි වෙන්නත් පුළුවන්. මේකට එකම පවුලට අයත් ගැහැණු සිංහයන්, ඔවුන්ගේ පැටවුන් සහ පිරිමි සිංහයන් කණ්ඩායමක් ඇතුළත් වෙනවා. ගැහැණු සිංහයන් තමගේ කණ්ඩායම වෙනුවෙන් දඩයම් කිරීම ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්ය වෙනවා. පිරිමි සිංහයන්ගේ ප්‍රධාන කාර්ය වෙන්නේ තම භූමිය සහ පවුලේ පිටස්තර සතුන්ගෙන් ආරක්ෂා කිරීමයි. සිංහයන් ටෙරටෝරියල්. ඒ කියන්නේ ඒගොල්ලෝ එක ප්‍රදේශයක් තෝරගන්නවා ජීවත් වෙන්න. සිංහයන් ඒක තමන්ගේ සීමාව සලකුණු කරන්නේ ගල් ගස් වල මුත්‍රා කිරීමෙන් සහ ඔවුන්ගේ ප්‍රබල ගල් ගර්ජනය මගින්. මෙම ගර්ජනය කිලෝමීටර් 8ක් පමණ දුරට ඇහෙන තරම් බලවත්. වැඩිහිටි පිරිමි සිංහයෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 190ක් 225ක් පමණ බර වෙනවා. ගැහැණු සිංහයන් තරමක් කුඩා වනවා. කිලෝග්‍රෑම් 120ත් 150ත් අතර බරක් තියෙන ඒගොල්ලන්ට. පිරිමි සිංහයන්ගේ කේසර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආධිපත්‍ය පිළිබඳ හොඳ සංකේතයක්. කේසර වර්ණය තදවන තරමට ඔවුන්ගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක තියෙනවා කියලා සලකනවා. සිංහයන් සාමාන්‍යයෙන් සැඟවී සිට පහර දෙන විලෝපිකයෝ ජාතියක්. ඔවුන්ට කෙටි දුරක් ඉතා වේගයෙන් දුවන්න පුළුවන්. විල්ඩබීස්, සීබ්‍රා, මීහරක් සහ ඒ වගේම විවිධ ඇන්ටිලෝප් වර්ග ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත් වෙනවා. සිංහෙන් බොහෝ වෙලාවට රාත්‍රී කාලේ තමයි ඒගොල්ලෝ ඇක්ටිව් වෙන්නේ. ඒකට ඒගොල්ලෝ සිංහයන් ගෑස් වල තියෙන විශේෂ ස්තරයක් රාත්‍රී කාලේදී හොඳින් පෙනීමේ හැකියාව ලබා දෙනවා. ඔවුන් දඩයම් කරනවට අමතරව චීටා සහ දිවියන් දඩයම් කරන සතුන් දුරවා ගැනීමත් කරනවා.
පැටවුන්ට හයිනා එවගේ දිවියා සහ වෙනත් පිරිමි සිංහයන්ගෙන් නිරන්තරයෙන් තර්ජන ඇති වෙනවා. ප්‍රයිඩ් එකේ සිටින පවුලේ සිට ගෑනු සිංහයන් බොහෝ විට එකම කාලයේදී පැටව් දාන්න කරන්නේ. මේ වාසිය කියන්නේ ඕනෑම ගෑනු සිංහයෙකුට වෙනත් සිංහ පැටවුගේ කිරි දීමේ හැකියාව. මේ පැටවුන්ගේ පැවැත්ම වැඩි කරන්න එක හේතුවක් වෙනවා. ලෝකයේ සිංහ ගහනය ගොඩක් අඩුයි. හින්දා මේගොල්ලෝ නම් කරලා තියෙනවා අවදානමට ලක් වූ සත්ත්ව කොට්ටාසයක් හින්දා. මසයි මාරා වගේ තැන්වල මේ ගොඩක් වෙලාට සංචාරක ව්‍යාපාරයෙන් එන සල්ලි වලින් මේගොල්ලන්ගේ කන්සර්වේෂන් ප්‍රොජෙක්ට් වලට උදව් වෙනවා.
අපි මෙතන සිංහයෝ බල බල පැයකට වඩා කාලය ගත කරා. ඊට පස්සේ හිමින් සැරේ අපි මෙතනින් ගියා අනිත් සත්තු බලන්න කියලා. මසයි මාරාවල තියෙන විවෘත තනබිම්. ඒ වගේම ගංගා ආශ්‍රිතව ලොකු ගස් තුත් වැවිලා තියෙනවා. ඒ වගේම පොඩි පොඩි කඳු ගැටත් අපිට දකින්න පුළුවන්. වැඩිපුර තියෙන්නේ මේ වගේ ඉමක් නොපෙනෙන තෘණ භූමි. මේ ඉන්නේ ඊලන්ඩ් කියන ඇන්ටිලොප් වර්ගයේ විශාලතම සතා. මේගොල්ලන්ට පිරිමි ගෑනු දෙපාර්ශ්වයටම අං තියෙනවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් හරක් වගේ එච්චරට ලොකු වෙනවා. මේගොල්ලෝ තමයි ලොකුම ඇන්ටිලොප් වර්ගයෙන් ලෝකේ ඉන්නේ. අපි ටිකක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා මේ ඔස්ට්‍රිච්ලා රංචුවක්. මේගොල්ලෝ කොහොමද 15ක් විතර අපිට එකට බලා ගන්න පුළුවන් වුණා. වැඩිපුර හිටියේ ගෑනු සත්තු. ඒ වගේම පිරිමි සත්තුත් ඉන්නවා. මේගොල්ලන්ගේ විශේෂය තමයි පිරිමි සත්තුන්ගේ බෙල්ලයි කකුලුයි රෝස පාටයි. ඒගොල්ලෝ බ්‍රීඩින් සීසන් එක ලඟ වෙනකොට ඒ රෝස පාට තද පාට වෙනවලු හොඳටම. ඔස්ට්‍රිච්ලා කියන්නේ පියාඹන්න බෑ මේගොල්ලන්ට. ලොකෝ ලෝකේ තියෙන ලොකම පිටරේ දාන්නෙත් ඔස්ට්‍රිච්ලා. ඒ වගේම ගොඩබිම ඉන්න වේගවත්ම කුරුල්ලෙක්, දුවන්න පුළුවන් කුරුල්ලෙක් කියලා කියන්න පුළුවන්. මේගොල්ලන්ගේ ඇස් විශාලයි. ඒ කියන්නේ ඈත බලන්න ඒ ඇස් හොඳට අනුවර්තනය වෙලා තියෙනවා ලොකුවට විශාලට ඇදිලා. මෙතන මේ ඉස්සරහින් ඉන්නේ පිරිමි සතෙක්. පිටිපස්සෙන් පාට අඩු කට්ටිය තමයි ගෑනු සත්තු. සාමාන්‍යයෙන් අපිට ඔස්ට්‍රිච්ලා බලා ගන්න පුළුවන් මේ රංචු විදියට. එක පිරිමි සතෙක් එක්ක ගෑනු සත්තු ගොඩක් එකට බලා ගන්න පුළුවන් වුණා.
පැස්පර් බල්ල අපිට ඉස්සරහට කියනකොට මේ වගේ පඳුරක් අස්සේ නිදාගෙන ඉන්න සිංහයෝ දෙන්නෙක් බලන්න පුළුවන් වුණා. මේගොල්ලන් අපි ළඟටම ගියා නමුත් ලං ඇහැරෙන පාටක් තිබෙන්නේ නැහැ. පැය භාගයක් විතර බලන් හිටියා. හොඳටම නිදි. මේනි ටෝපි කියන්නේ ගොඩක් තනබිම්වල ඉන්න විශේෂ ඇන්ටිලොප් වර්ගයක්. මේගොල්ලන්ගේ ඇඟ සාමාන්‍යයෙන් තද දුඹුරු පාටයි. දුඹුරු පාට රතු පාට හුරු පැහැයක් තියෙන්නේ. ඒ වගේ මුරහිස් සහ කලව මූණේ තද දම් සහ කළු පැහැති ලප පිහිටලා තියෙනවා. මේක තමයි ඒගොල්ලන් අඳුර ගන්න තියෙන එක විශේෂ ලක්ෂණයක්. මේගොල්ලන්ගේ ගැහැණු පිරිමිස දෙගොල්ලන්ටම අං තියෙනවා. සාමාන්‍යයෙන් මීටර් 1.5ක් විතර උසට ඉන්නවා මේගොල්ලෝ. මේ ඉන්නේ ගහක් යට ලිඳාගෙන ඉන්න හයිනෙක්. එයා තනියෙන් තමයි මෙතන හිටියේ. අපි විනාඩි 10ක් 15ක් බලන් හිටියා නැගිටින පාටක් නම් තිබ්බේ නැහැ. හයින බල්ලට ඇදියා ඉස්සරහට යන අපිට මේ වගේ පොඩි පඳුරක් ගාව නිදාගෙන සිංහයෝ දෙන්නෙක් බලා ගන්න පුළුවන් වුණා. මේගොල්ලොත් හොඳට නිදාගෙන හිටියේ. මොකද අවුව සැරින්ද මේ වෙනකොට නැගිටලා ඇවිදින්න කරන්න වැඩි කරන්නේ නැහැ මේගොල්ලෝ. මෙතන ඉන්නේ මඩවලක බැහැලා ඉන්න හයිනලා. මේලා ටිකක් දවල් වෙලා තිබ්බ හින්දා හොඳටම රස්නේ. මේ රස්නේ අඩු කරගන්න මේගොල්ලෝ කරන එක උපක්‍රමයක් තමයි මේ වගේ වගුරු වලට බැහැලා දවල් කාලේ ගත කරන එක. මෙයාලට කියන්නේ වෝට් හොග්. එහෙම නැත්නම් පුම්බ කියලා කියනවා. නිකන් වල්ලූරෙක්ගේ හැඩයට සමානයි. මේගොල්ලොත් රංචු පිටින් ඉන්නේ. ගොඩක් වෙලාවට දිවියෝ සිංහයෝ චීටා වගේ අයගේ රසවත් කෑමක් තමයි පුම්බ එහෙම නැත්නම් වෝට් හොග් කියන්නේ. මේ ඉස්සරහින් පාර මාරුවන පේන්නේ තොම්සන් ගැසෙල් කියන ඇන්ටිලොප් ජාතිය. මේගොල්ලන් සාමාන්‍යයෙන් ඇඟින් පොඩි. මේගොල්ලෝ රංචු වශයෙන් අපිට ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා අපේ මසයි මාරා සෆාරි එකේ. අපිට මසයි මාරා සෆාරි එකේ දෙවෙනි දවසෙත් මේ වගේ චීටෙක් බලන්න හම්බුණා. මෙයා අපි ඈතින් දකිනකොට මේ ඉම්පාලා එක්ක හන්ට් කරන්න try කරගෙන හිටියේ. කොහොමත් පැන්නට හරියේ නෑ. ඉම්පාලා අයියෙන් දුවලා ගියා. ඊට පස්සේ මෙයා හිමිසරේ අනිත් පැත්තේ ගෙනකොට අපිට ළඟට වාහනේ යන්න පුළුවන් වුණා. අර කලින් විස්තර කළා වගේ චීටලා හන්ට් කරන්නේ දවල් කාලේ. එයාත් හොඳට වාහන වලට පුරුදුයි. බය නෑ.
අපේ මසයි මාරා සෆාරි දෙවනි දවසේ දැක්කේ දෙවනි සීට සම්පූර්ණ සෆාරි බලනකොට. චීටා බල්ලි වල්ල අපි තවට ඉස්සර ටයිමට ආයි සිංහයෝ 3 දෙනෙක් ඈත ගහක් මුල වාඩිලා හිටියා. මේගොල්ලෝ සෑහෙන ඈතින් හිටියේ ඉඳා ළඟට බලන්න බැරි වුණා. ඒක තමයි ටැන්සානියා බෝඩ් එක තියෙන්නේ. කෙන්නේයි ටැන්සානියා. යෝ ගෑනි ටැන්සානියා. මන්නේ කෙන්නේ. මසයි මාරවල එක බෝඩ් එකක් තමා සෙරින්ගැති තියෙන ටැන්සානියාවල. දැන් මේ අපි ඉන්නේ බෝඩ් එකේ. අනිත් පැත්ත ටැන්සානියා. මේ කිට්ටුම තමයි මාරා රිවර් එක තියෙන්නේ. මාරා රිවර් එකෙන් අනිත් පැත්තේ සෙරින්ගැති අපි ඉන්න පැත්ත මසයි මාරා. ඒ තියෙන්නේ මාරා. අනේ හිපොස් ලයින් නේ. හිපෝ ඒ තියෙන්නේ මාරා රිවර් එක. So migration that most of the popular migration happening over this river, right? Yes, on top of that, but the increase in this river, but in different place. places. Yeah. Like here, you can just see they migrate over there. Maybe in some parts. But not only this river, there is another river also. This is the biggest river where migration happens. But there is another small river called Sandy River. Also crossing happens there. Okay. And others. But the main crossing happens in this river. And this river does not mean the other side is Tanzania. It is still Kenya, the other side. This river traverses between Kenya, across Kenya. Okay. I'm going to Tanzania down there. Okay. So Tanzania is on the other side, the way like you saw the border. Yeah. But you know, it goes like that. ඉන්න කිඹුලෙක් මසයි කිඹුලෙක් මාර මේ දැන් පේන්නේ මාර ගඟේ ඉන්න නයිල් කොකඩයිල් කෙනෙක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් අඩි 15ක් 12ක් විතර ලොකු වෙනවා. මාර ගංගාව අපි ඉඳලා ටිකක් ඉස්සරහට යනකොට ආපහු අපිට ලොකු තැනිතලාවකට ආවා. එතන අපිට විශේෂ දෙයක් බලා ගන්න පුළුවන් වුණා සිංහ දෙන්නෙක් දඩයම් කරන විදිහ. අපිට මසයි මාරා සෆාරි එකේ බොහොම දුර්ලභ අවස්ථාවක් බලා ගන්න පුළුවන් වුණා. ඒ සිංහයෝ දෙන්නෙක් වෝට්හොක්ල දෙන්නෙක්ව 3 දෙනෙක්ව හන් කරන්න දරන උත්සාහයක්. එතෙන්දී මේ ලයර්ලා දෙන්න දෙපැත්තෙන් ඒගොල්ලන්ව වට කරගෙන හිටියේ. බලන්න කොහොමද ඒගොල්ලන් ටික ලං වෙන්නේ, කොහොමද ඒගොල්ලන් වට කරන්නේ කියලා. මෙතන එක සිංහයෙක් ඉන්නවා. මේ ඉන්නේ අනිත් එක. ඌ ටික අර වෝටර්ල ලං වෙනවා පිටිපස්ස පැත්තේ. මේ වෙලාවේ අපිට සිංහ දෙන්න බලා ගන්න පුළුවන්.
දැන් අර ආයතින් කළු පාටට එන්නේ බෝඩ් ටොප්ලා. මෙතන එක පැත්ත වම් පැත්තෙන් නැකිසින්ගේ දකුණු පැත්තෙන් බලන්න පේනවා රෝට් එක තුන්දෙනා එතන ඔකල කතා ඉන්නවා. සිංහයා තව ටික ටික ළඟ වෙනවා වම් පැත්තට. One will set is better. When they run, when it is running, it will run to the that's what's the name. Iya, bukan alasan Badanya singgah dulu kita kalau dekat. මෙතන සිංහ දෙන්නම් පැන්නට සිංහයන්ගේ උත්සාහය අසාර්ථක වුණා. වෝට්ටොබ්ලා ඊට වඩා හයියෙන් දුවන්න ගත්තා. එකෙක් කකුණු පැත්තට පැනට කෙනා අනිත් උන් දෙන්න අපේ වාහන ඉස්සරහින් වම් පැත්තට හයියෙන් දිව්වා. අසාර්ථක වෙච්ච සිංහ දඩේම බලලා ඉවරලා ටිකක් දුර යනකොට අපිට මේ වගේ අලි
මරබු ස්ටෝක් කෙනෙක් කෙනා මෙයා සර්ව භක්ෂක පක්ෂී